එනර්ජි නෑ දැන් කොල්ලොන්ට. ට්‍රේල් එක්ස්ප්ලෝරින් බ්ලොග් 2 අදත් යන්න හදන්නේ ට්‍රේල් එකක් හොයාගෙන. පසන් ඉන්නවා දැන් බලාගෙන මම එනකම්. එතෙන්ට යන්න ඕනේ. පසන්ගේ ගෙදර ගාවට ගිහලා පසන් එක සෙට් වෙලා කන්ටිනියු කරමු. වෙදර් එක නම් අවුලක් නැහැ. ෂේප් එළිය දිනනවා. හැබැයි අද සීතලයි. හොඩිස් දාගෙන ස්වෙට් පැන්ට්ස් අල්ලගෙන තමයි අද යන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 5ක් තියෙනවා පසන්ගේ ගෙදරට. මම එතන බයිසිකල් එකේ ගිහිල්ලා අද යන්න බැලුවේ යුනිවර්සිටි ඔෆ් ටොරොන්ටෝ හරිය තියෙනවා ලස්සන ට්‍රේල් එකක්. එදා ගියපු ට්‍රේල් එකේ මේ තව කෑල්ලක් තියෙනවා. බලමු ගිහිල්ලා බලමු. අද පොඩ්ඩක් වහින්නත් වගේ සමහරවිට අපිට කලින් එන්නයි. හරි. මම දැන් යනවා පල්ලෙහාට. ගිහිල්ලා පාරේදී තව වීඩියෝස් ටිකක් ගන්නවා. මම ඉන්නේ 21 වේ තට්ටේ අපිට 21ක් පාරකට බයින්න ඕනේ. අද ඔක්කොම ගියස් ටික ගත්තා. මෙච්චර දවස් ගියු හැම බයිසිකල් රයිඩ් එකකට මොකක් හරි අමතක කරලා ගියා. එක සැරයක් ගියා GoPro චිප් එක දාලා නැතුව. අද නම් විනාඩි 20ක් විතර ඔක්කොම ගියස් ටික රෙඩි කරගෙන පාරට වහිනවා. වහින්න ගලින් පොඩි අවුත් දාගන්න නේද කොහොමද? මම දැන් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ. අපි බයිසිකල් රූම් එකේ බයිසිකල් එක අරන් එහෙම මික්මන්ට යම් පසන්ලා ඉවර. ලොකුම කේස් එකකුත් නැහැ වගේ වෙද ඒකේ මම හිතුව තරම්. අවුලක් නැහැ. පොඩි සීතලක් තියෙනවා ඒත් කේස් එකක් නැහැ. හරි බයිසිකල් රූම් එක. එතන දිනවා මගේ බයිසිකල් එක අපි මේ කරා මොන කැප GoPro එක සෙටප් කරා. මම ගෙදරින් එළියට ආවා. ඒ ටික මට වීඩියෝ කරන්න බැරි වුණා. මම දැන් තාම ගෙදර ළඟමයි ඉන්නේ. මීටර් 100ක්වත් ගියා නැහැ. මේ තියෙන අපේ මිසිසාගා ෆයර් ස්ටේෂන් එක. ගොඩක් වෙලාවට මේ කෑ ගහ තමයි තියෙන්නේ. මෙහි සෑහෙන ෆයර්ස් තියෙනවා. ගෙවල් හදලා තියෙන ලී වලින් හින්දා වෙන්නේ නැති. ඒතකොට මේ තියෙන්නේ මේ හරිය තියෙන ටෙනිස් කෝට් එක. කට්ටිය තාම ටෙනිස් ප්ලේ කරනවා. මෙතන පොඩි පාක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම හවසට වොට්සලා එක්ක මේකට එනවා ඇවිදින්න. මේ දවස්වල වයිදනේ මෙතන ට්‍රේල් එක වහලා. මම ගිහී ආවේ අද නම් ගියර්ස් ටික ඔක්කොම ගත්තා. මොනවත් අමතක කරේ නැහැ කියලා. හැබැයි අදත් එකක් අවුලක් කරා. සන්ග්ලාස් දෙක ගන්න බැරි වුණා. පොඩි කේස් එකක් වුණා. බයිසිකල් එකේ චේන් එක පැන්නා. ටික ඇල්ලත් කැඩුනා. අපි ඉක්මනට යන් දැන් 3:00 වෙලාව. මට හිතෙන්නේ අද වැස්සක් සෙට් වෙයි වගේ. මේකට කියන්නේ එග්ලින්ටන් ඇවනිව් කියලා මේ පාර. මම ඉන්නේ මිසිසාගා සිටි එකේ. ඒතකොට මේක ටොරොන්ටෝ පැත්තට යනකම් යනවා මේ පාර. මේ තියෙන එග්ලින්ටන් ඇවනිව් වෙස්ට්. මේ පැත්තට ගියොත් මේක තව ටික දුරකින් ඉවර වෙනවා. මේ වාහන යන පැත්තට මෙහෙට ගියොත් මේක ටොරොන්ටෝ පැත්තට යනකම් තියෙනවා. අද ගෑස් ප්‍රයිස් එක අඩු වෙලා. මම ළඟම ඉන්නේ දැන්. මෙහි කිසිම කේස් එකක් නැහැ. බයිසිකල් වලට වාහන යන්න පුළුවන්, පාර යන්න පුළුවන්. හැබැයි බයිසිකල් වලටත් පාර යන හැම වාහනයකටම අදාළ rules and regulations අදාළයි. මේ තියෙන සයිඩ් ලෝක් එකේ යන්නත් පුළුවන් අපිට. හැබැයි ඔන්ටේරියෝ වල මම දන්න විදිහට සයිඩ් ලෝක් එක යූස් කරන්න පුළුවන් only pedestrians වලට විතරයි. ඒනට එහෙම අපි යූස් කරා කියලා මොනවත් පොලිසියෙන් එන්ෆෝස් කරන්නේ නැහැ. හරි අපි ආවම ගියා ඊදර. අම්මෝ මාන්සියකෝ. චේන් එක පෙන්නන ගියා හේතු අට්ටු මේ කැලල කැඩුනා මේ. සර සමතුර කඩුවා. නෑ මම මේක ගිය එක වෙනස් කරා. මේ උඩ ගියේට දාන්න. උඩටම ඊට වඩා වැඩිපුර ගියා. හම්පෝන මේ අතෝද නෑ ඔන්නේ. අද මම හුඩිය මේ ස්වෙට් පැන්ට් එක ඇඳගෙන මම සීතලයියකෝ මේ බයිසිකල් එක පදිද්දි පදිනකොට මීට වඩා සීතලයි. ඔව් ඒක තමයි මාදිය රවුමක් පැද්දද? ඊගාවර බයිසිකල් රැක් යන්නේ නැහැ. මෙහෙම තමයි දාගෙන යන්නේ.
හරි බයිසිකල් එක දාගත්තා අපි දැන් යමු. හරි අපි දැන් යන්න හදන්නේ යන ගමන් ට්‍රේල් එකට මීලා ගෙදර ගාව ඉඳන් අපි දැන් මිසිසාගා සිටි ඒරියා එකෙන් එළියට යන්න හදන්නේ. මේක තමයි මම හිතන්නේ එන්ඩ් එක. අර දින ඇත්තටම අපි ඉන්න ටවුන් එක සිටි එක මිසිසාගා ඩවුන් ටවුන් එක. යටින් යන්නේ හයිවේ එක. මේ හරිය නම් ලස්සනයි. මේ හරියනේ යුනිවර්සිටි ඔෆ් ටොරොන්ටෝ. යුනිවර්සිටි ඔෆ් ටොරොන්ටෝ දින්නේ මේ හරිය මිසිසාගා කැලලක් තියෙනවා යුනිවර්සිටි ඔෆ් ටොරොන්ටෝයි. මේ හරිය මේ ගෙවල් හරිය ලස්සනයි. අපි සෙට් එක සමහර වෙලාවට කරන්නේ මේ වගේ නේබර්හුඩ්ස්ලා ඇවිදිනවා ලස්සන ගෙවල් බලන්න. අපි දන්නේ දැන් මේ යන තැනට පාකින් තියනවාද කියලා. අපි බැලුවේ පාක් එකක් තියෙනවා නම් එතෙන්ට දාලා බයිසිකල් එන්න ඉතුරු ටික. මේක ඇත්තටම නේබර්හුඩ් එක පාක් කරන තැන නම් පේන්නේ නැහැ. පාර අයිනේ ඉන්නේ බයිසිකල් ලේන් එකක් හින්දා අතන මොකක් හරි තියෙනවා. මෙතන එකක් තියෙනවා. හරි පාකින් එකක් අම්මා. කැනඩාවේ මම කැමතිම දෙයක් තමයි කොහෙ ගියත් එතන හොඳ පාකින් එකක් හදලා දිනවා වාහන නවත්තන්න. ඒ හින්දා අනිත් එක ගොඩක් මේ වගේ තැන්වල ඒවා ෆ්‍රී. ටොක්ටොක්ට. right. ඉතින් යන්න බලන්න තේරෙන්නේ. ඒකම අපි දෙකට යන්න පුළුවන්. අපි මෙතනින් ට්‍රේල් එක ගිහිල්ලා ඊට පස්සේ එතනින් වමට දාමු. නෑ හරි ඔෆිෂියලි අද බයිසිකල් රයිඩ් එක පටන් ගත්තා. මේ වගේ නම් කොළ ඇත්තටම හැරිලා නේ. ඩ්‍රයිව් වෙලා ගිහිල්ලා කොළ නෑ දැන් නිකන් වින්ටර් වගේ. මේකේ ඇත්තටම හෝල් කලර්ස් තියා කොළවත් නෑ. මෙතනින් පාර තියෙන්නේ අනිත් පැත්තට තියෙනවා. ඔව්. ට්‍රේල් එකේ මැප් එකක් තියෙනවද නැද්ද? මෙතන අනිත් පැත්තට මෙහෙට දන්නේ තියෙන්නේ. අතන ගිහලා බලනවා නේ. අපි අතනින් පටන් ගත්තා ඇත්තට ට්‍රේල් එක එතන ඉවරයි. එතන ඩිටෝ කියලා ගහලා තියෙන්නේ මෙතන මොකක් හරි. ඒ කට්ටිය යනවා හැබැයි. සර්විස් ඩිස්ට්‍රප්ෂන් එකක්. මෙතන ඩීටෝ එකක් තියෙනවා බා. මේ D1 කියලා ගහලා. ඒක තමයි නේ. Hi, can we go through this room? Yeah, can go. Thank you so much. Have a good day. මේ හරිය දිනා මොකක් හරි ෆ්ලඩින් කේස් එකක්. ඒ හින්දා පාර පොඩ්ඩක් වහලා පොඩි ස්පීඩ් එකක් තියෙනවා. මෙන්න පොඩි කලර්ස් ටිකක් තියෙනවා. මේකෙත් එහා පැත්තේ තියෙනවා පොඩි ඇලක් නේ. ඔව් නේ. මේකේ බිමට දාලා තියෙනවද මම මේ කොන්ක්‍රීට්? නෑ නේ ලී වගේ යන්නේ. ලීද? ඔව්. ඒක තමයි. ටෙම්පරරි දාලා තියෙනවද? ඔව් නේ. හරි දීපක තමයි. මම වානේ. ඔව්. ඉස්සෙල්ලා පොඩි කාලේ අතහැරලා ගිහින් දැන් වැඩි උරු නැහැ බයයි. උඹ ඉස්සර නා යන. පාලමින් දාලා හන්ද සෙට් වෙනවා මචං. කොහොමද මේ? මම. එලකට අවශ්‍ය නැහැ කියන්නේ. පාර. මුදන් ලූප් එකක් තියෙන්නේ. අපි ආයා. හරි යරුණා තනි.
මේක ලස්සන තැන. ලී පාලමක් හදලා තියෙන ලස්සනයි. Kita last time here. Wait. Oh. Kita nanti bawa last time juga. Ini bang. ඔන්න බලන්න view එක. හොට්ටනේ. පාටේ නැසලා නේද? ඒකනේ. පාට ඇවිල්ලා නේද? අරන් ඉන්න වෙද්ද? අතර තිබ්බරිය මාර ලස්සනයි. මේ පාලමත් එක්ක ඒකේ වැදුනක් දන්නේ. හරි. අත්ත. ගස් දෙක මැද්දෙන් යනවා. මේ හරි වීඩියෝ එක මාරනේ. ස්ක්‍රීන් එකක් එක්කම යන කියලා. මේක වත්. බලමු සීතලයි කියලා වතුර. පොඩ්ඩක් බහලා බලන්න හිතන වතුරට. ලස්සනයි. මේ කොල්ලියුස් කියනවා. වතුර සීතලයි. යන්නේ. මේ හරියනේ කලර්ස් තියෙන්නේ. පොඩි අඩ ගැල්ලක් දාමු හැටි දන්නේ. තව ලස්සන වෙනක් හම්බුණා. තවත් තැනක් හම්බුණා. අර වගේම ලස්සන තැනක්. මේ ගානේ හොඳයි අර බෙන්ච් වලට අරන් යන්න බා. ඉඳ ගන්න. කැම්ප් ෆයර් එකක් එහෙම තියදී ඉඳ ගන්න හොඳයි. අර ස්ට්‍රීම් එකෙන් මට මෙතනින් සෙට් වුණා. ඒකම දිගටම යනවා මාර ලස්සනයි. ඇත්තටම මේකේ මේ ඇස් දෙකට පේන ලස්සන මේ කැමරාවට පේන්නේ නැහැ. හරි මේ තියෙන University of Toronto මිසිසාවර. මම හිතන්නේ හොස්ටල් වගේ ළමයි නැවතිලා ඉන්නවා. මම හිතන්නේ මේ හරි අර ගොඩක් අපිට හම්බුනේත් හොස්ටල් වල ඉන්න ළමයිම තමයි. අපි මේ හරියට ඉස්සර වාහනේ ගෙනවනේ බා. ඒක තමයි මම කිව්වේ. මේ පැත්තේ. අපි අර පොක් ක්‍රෙඩිට් කාඩ් මේ පැත්තේ තමයි මෙන්න මේ. අන්න හරි. දන්නාස් රෝඩ් එක. මට මෙතන මතකයි. ඕගොල්ලෝ ගියාම ওই ටික මාර ලස්සනයි. ඔන්න බයික් එකේ ගිහලා. යා. බයික් එකක් තියෙනවා නේද? මේ ඉන්ටර්සෙක්ෂන් එකේ අපි ඉස්සර යනවා අර ගෙවල් බලන්න ලස්සන. බයිසිකල් එන්නේ නේද? අපි බයිසිකල් එන්නේ යා. මේන් රෝඩ් එකේ. සෙට් වුණා මේ පාරේ අපි ගිහිල්ලා බලමු අපි යන්න වෙන ට්‍රේල් එකක් හොයාගෙන අපි දැන් ඉන්නේ University of Toronto හරියම මේකේ ඇත්තටම බයිසිකල් ලේන් එකේ තියෙන මේන් රෝඩ් එකේම කෑල්ලක් විතර අපි එහින්දා ඉස්සරහට ගිහිල්ලා බලමු මේ සීතල හුළඟ නිකන් ඇඟට වදිද්දි මාර සනීපයි නැත්තම් වින්ටර් එකේ ඇත්තටම අපිට දැනෙන සීතල දැන් පිච්චිලා යනවා වගේ සීතලක්. හැබැයි මේක නම් මාර සනීපයි. ඉස්සර වාහනේ යනවා නේ මේ පැත්තේ අපි. ඈ? ඔව් නේ ඒක තමයි. මේ මැන්ෂන් එක ලොකු මැන්ෂන් එකක් වල පේන. සිකියුරිටි ගාඩ්ස්ත් එක්ක ඉන්නවා එළියේ.
කියන්නේ. මේ තියෙන එක දෙයක් තමයි කොහොමද දෙයක් තමයි ඩෙඩිකේටඩ් වයිසල් ලේන්ස් තියෙන එකයි මේන් රෝඩ් එකේ සයික්ලිස්ට්ලා ගියාට එහෙම කවුරුත් මොනවද කියන්නෙත් නෑ ඒක ලීගලි යන්න පුළුවන් ඒවට හෝන් කරන්නේ හිමින් ගියා කියලා කේස් දාන්නේ මට නම් වෙලා නෑ තාම ඒ හින්දා මම බය නැතුව ගොඩක් වෙලාවට මේන් රෝඩ් එකේ යනවා මේ තියෙන අපිට ඉස්සලා හම්බුනේ මෙන්ෂන් එක පට්ටලුක මෙන්ෂන් එක කාගෙද දන්නේ මේ අමාරුයි කන්දක් දෙනවා ආයෙත් අපි කලින් හිටපු තැනටම තමයි ආවේ ඉස්සලා අපි අර ට්‍රේල් එකේ දිගේ ඇවිල්ලා මෙතනින් තමයි ට්‍රේල් එක ඉවර වුනේ ඒක මේන් රෝඩ් එකට සෙට් වුණා ඊට පස්සේ අපි යුනිවර්සිටි ඔෆ් ටොරොන්ටෝ පැත්තට ගිහිල්ලා දැන් ආයෙත් ට්‍රේල් එක ඉවර තැනට ආවා මේවත් මම මේ බැලුවේ මේ මේපල් ට්‍රීස් වල කොළ හරි යට හරි මොන හරි බිමට වැටිලා ඒ ට්‍රීස් පැලවෙලා හැම තැනම තියෙන්නේ හැම තැනම ඒ ගස් විතරයි තියෙන්නේ මේ බන් හැම තැනම මේපල් ට්‍රීස් මේ ලොකු ඒවත් ඒක මාර ගොඩස් ගොඩක් තියෙනවා හැබැයි ඒ ගහ විතරමයි තියෙන්නේ හැම තැනම වෙන ගස් හැදෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ මේ රටේ ඊළඟට එන්න හදන්නේ මේ හරියට තමයි ඔක්කොටම ගලින් අපි යනවා මේ වතුර බෝතලයක් ගන්න කන්විනියන්ස් එකට ගියා වතුර බෝතලයක මොන්ස්ටර් දෙකක් ගත්තා එනර්ජි නෑ දැන් කොල්ලොන්ට දැන් මේක ගහලා ආපහු අපි එනර්ජි අරන් එහෙම ඊළඟ ට්‍රේල් එකට ඒ අස්සේ GoPro එකේ බැටරිත් බැස්සා ෆෝන් එකෙන් තමයි ඊට වීඩියෝ ගන්නේ වයිසර්ස් දෙක ගත්තා වාහන දාන්න බෑනේ ලස්සන බිල්ඩින් අර විතර වාහනේ ස්ටාෆ් පාකින් ඔන්ලි කියලා තියෙනවා මෙතනත් මොකක් එකක් තියෙනවා අර තියෙන්නේ වන්නයක් කියලා ඔව් වන්නයක් තමයි මේක බාන්න එකක් ඊළඟ ට්‍රේල් එක ගාවට ආවා මේ පාක්කේ අරකට ටිකක් ලස්සනයි වගේ ලොකු කන්දක් සෙට් වුණා පයින් ආවේ උඩට හැබැයි මේක ලස්සනයි GoPro එක නැතිනම් අමාරුයි කරන්න දැන් GoPro එක නැතුව හරි අමාරුයි එක අතින් වීඩියෝ කරගෙන අනිත් අතින් බයිසිකල් එක වැඩගෙන යන්නේ මේ කන්ද මෙහෙම දිනනකොට ඇත්තටම ලොකුයි බලමු අපිට බයිසිකල් අදින්න පුළුවන් විදිය අපි එක සැරයක් මේ තැනට ආවා. හැබැයි ඊදාමට කැමරාව ගේන්න බැරිනවා වීඩියෝ කරේ නැහැ. ලස්සන වදනක් හැබැයි අද කොළ හැලිලා වෙනදාට වඩා. තාමත් තියෙනවා ලස්සනයි. මේ හරිය මීට වඩා කොළ තිබ්බා සෑහෙන්නේ දා. ඒත් අපි දෙන්න ආවේ. මම තව චුට්ටක් යනවා ඉස්සරහට. මේ බලමු මට මම අද තමයි ඇත්තටම ඉස්සල්ලාම සැමන් මාළු මේ ඉස්සරහට ගඟේ අනිත් පැත්තට බින්නවා දැක්කේ හරියනම් අර හරියෙන් ගඟ ගොඩක් ටික පළලයි මම මේ හරියට බලමු මට මේ හරිය සමහරට හිතනවා මාළුවෙක් ළඟට බලා ගන්න පුළුවන් වේද කියලා වතුර වේගය අඩු පැත්තෙන් තමයි උන් පීනන්නේ දැන් කලින් හිටියේ එතන පොඩි වංගුවක් තියෙනවා ඒ වංගේ අනිත් පැත්ත තමයි උන් පීනන්නේ මොකද මේ පැත්තේ වංගේ අනිත් ගැඹුරු පැත්තට මේ වේගය වැඩි වතුරේ ගැඹුරු අඩු පැත්ත තමයි වේගය අඩු ඒ පැත්තෙන් තමයි මාළු පීනන්නේ මම හිතන්නේ උඩු ගම්බලානේ පීනන්නේ ඒ හින්දා උන්ට ලේසි අඩු පැත්තේ වේගය අඩු පැත්තේ යද්දි එයාත් මාර එක්ස්පීරියන්ස් එකක් අත් තමයි ඉස්සල්ලාම හරියටම මේ
දැකගත්තේ සමන් මාළු උඩුගම්බලා පියනවා. මෙතන ඔයාලට පේන තියර උඩ අරයන් දැන් මූණක් ගහගෙන එනවා පස්සට. මේ පැත්තට පීන අපි අතෙන්ට ගිහිල්ලා බැලුවා සමන් මාළුත් ළඟට බලාගන්න පුළුවන් වේද කියලා. ළඟට බලාගන්න පුළුවන් වුණා. ඉන්නවා. මැරුණේ එක්ක හැබැයි. නෝ යන වෙලින් ගොඩ පවුනේ වань කිව්වා. පවු ගිලත් හිතනවා දැන් උන්ගේ ජීවිතේ උන් මොහොතේ ඉඳලා ඉපදෙන්නෙත් මෙහෙනේ. ෆ්‍රෙෂ් වෝටර්ස් වල ඉපදිලා මේ වගේ දිගේ අර තව එකක් වෙනවා. අර සෑන්ඩ් එනවා අර හින්දා. ෆ්‍රෙෂ් වෝටර්ස් වල ඉපදිලා ඊට පස්සේ මොහොතට යනවා. මොහොතට ගිහිල්ලා උන් පැටව දාන්න යද්දී ඌ ඉපදුන දාන්නද මන් දන්නේ නැහැ. කොහොම හරි ෆ්‍රෙෂ් වෝටර්ස් වල ආයෙනවා. මේක දිගේ උඩට තියනලා ගඟ දිගේ උඩටම ඇවිල්ලා බ්‍රීඩින් ස්පොට්ස් කියලා තියෙනවා. ඒවට ගිහිල්ලා බිත්තර දාලා හැමම මරනවා කියලා තමයි කියන්නේ. එහෙනම් අපි කැපෙනවා මායිමියයි. යන්න හදන්නේ පල්ලෙහාට මේ මම යට දී තිනත්තා ඉතුරු ටික උඹ කරගෙන බලයි කියලා. ඔන්න ගියා. Mais um mês. Eu falo o que você pensa, eu falo o que eu sinto. Oh, na, na, na. Minha mente é um labirinto. Eu me sentia preso dentro do meu instinto. Me sinto tão sozinho, já não ligo mais pro estilo. Essas notas não me satisfaz. Olha como cê tá linda, eu só quero que você fica. Só quero que você